Hi everyone, welcome back to my YouTube channel Life with Taru. ඔන්න අද vlog එකෙන් මම ඔයාලට අරගෙන ආවේ මොනවද කියලා ඔයාලා දැනටම මගේ thumbnail එකෙන් දන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ මගේ තේමු අඩේකේ unboxing එක. මොකද ගොඩක් කට්ටිය කැමති මේ වගේ unboxing videos බලන්න. එහෙනම් අපි බලමු මම මොනවද order කරලා ගෙන්න ගත්තේ කියලා. මගේ මේ order එක package දෙකකට තමයි deliver කරේ. මුලින්ම තියෙනවා මේ කායකේ වීදුරුවට සෙට් කරන්න පුළුවන් sunshade curtains දෙකක්. මගේ ඊළඟ item එක තමයි මෙන්න මේ shoes දෙක. මේ දෙක ගොඩක් soft material එකකින් තමයි හදලා තියෙන්නේ. ඒකින්ද ගොඩක් රස්නේ දවස්වලට උනත් අපිට මේක දාගෙන යන්න පුළුවන්. අපිට මේ shoe එක decorate කරගන්න මේ වගේ ලස්සන bear decoration ටිකකුත් අපිට මේ package එකටම ලැබෙනවා. ඊට පස්සේ මං ගත්ත මෙන්න මේ ෆෝන් කවර් එක. ඒක ගොඩක් හයියට හොඳ ක්වොලිටි එකකට තියෙනවා. තව මම ගත්තා මේ ෆෝන් එකට අලවන ග්ලාස් එකක්. මේකේ විශේෂත්වය තමයි මේ පැක් එකට ස්ක්‍රීන් ග්ලාසස් 3ක්ම අපිට හම්බ වෙනවා. ඊළඟට ගත්ත item එක තමයි මං මෙන්න මේ tool එක. මේකෙන් අපේ මොන හරි පොඩි earring එකක් වගේ චූටි දෙයක් අපිට අත දාලා ගන්න බැරි තැනකට වැටුනොත් අපිට මේක පාවිච්චි කරලා ලේසියෙන් මේ දේ ගන්න පුළුවන්. ඉතින් මං ඒකිනුත් දෙකක්ම order කරා. මගේ ඊළඟ item එක තමයි garden එකේ වැඩවලට ඕන වෙන මෙන්න මේ පොඩි රේක් එක. මේකිනුත් මම දෙකක්ම order කරා. මේ හැම එකක්ම ගොඩක් හයියට හදලා තියෙනවා. ගොඩක් කාලයක් අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ shorts දෙකත් order කරා. අපිට පුළුවන් මේක workout කරද්දී එහෙම නැත්නම් swim කරද්දී උනත් අඳින්න. මේකේ material එක ගැන කිව්වොත් ගොඩක් හොඳ material එකකින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම පහසු material එකකින්. මම මේ ඕඩර් එකේ ගොඩක් ආසාවෙන් බලන් හිටපු item එක තමයි මේ. මම මේ cute item එක ගත්තේ මගේ වතුර බෝතලේ straw එකට දාන්න. මම මගේ වතුර බෝතලයට මේ වගේ metal straw ටිකකුත් තේමු එකෙන් order කරා.
මගේ මේ අයිටම් එක නම් මට තෙමුගෙන් ලැබිච්ච gift එකක්. ඔයාලා හැමෝම දන්නවා ඇති අපිට මේ දවස්වල තෙමු වයින් gifts දෙනවා. එහෙම තෝරගත් එකක් තමයි මේක. මම ගත්තේ මෙන්න මේ denim 2-in-1 skirt එක. මං ඊළඟට මෙන්න මේ වගේ hair clips 4ක් ගත්තා. මේක කලර්ස් 4කින් තමයි එන්නේ. අපිට ගොඩක් ඇඳුම් වලට ගැලපෙන විදිහට මේ hair clips පාවිච්චි කරන්න පුළුවන්. මොකද කලර්ස් 4කින්ම අපිට මේවා තියෙන හින්දා. මගේ මේ අයිටම් එක නම් අර මං කලින් පෙන්නපු කාෂේඩ් කර්ටන් එකේම රෙදි කෑල්ල. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට මගේ මේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලද මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ මේ ජර්නි එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Thanks for watching. See you next time. Bye.